විකට් එක හොඳට අධ්‍යයනය කරලා ඒකට කන්ඩිෂන් වලට ඇඩ්ජස්ට් වෙලා සෙල්ලම් ගන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඇත්තටම හොඳ සූදානමකින් ඉන්නවා. ඒ වගේම ගිය තරගය අපි හොඳ ජයග්‍රහණය කළා. ඒ මානසිකත්වයෙන් තරගයට හොඳ සූදානමකින් ඉන්නවා කණ්ඩායමේ සියලු දෙනාම. අපි මැච් එකෙන් පස්සේ ටීම් මීටින් එකේ අපි කතා කරා කොහොමද බැටර්ස්ලා විදියට අපි කොහොමද ලකුණු අතරට එන්නේ. ඉතින් නායිකාවයි කෝචුයි ඔක්කොම අපි කතා වුණා. ඉතින් ඒකත් එක්ක අපේ උපරිම දක්ෂතා හෙට තරගයේ දක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තරග තුනකම මම හොඳ ස්ටාර්ට් එකක් ගන්න පුළුවන් වුණා. මට ඒක ලොකු ඉනිං එකකට යන්න බැරි වුණා. ඉතින් සිටුේෂන් එකේ සමහර ෂොට් සිලෙක්ෂන් වල ප්‍රශ්නයක් ඉඳ තමයි මට එහෙම වුණේ. ඉතින් මම ඒක හදාගෙන ප්‍රැක්ටිස් එකේ සර්ලත් එක්ක කතා කරලා හදාගෙන හෙට තරගේ හොඳින් ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි දැක්ක තරග ක්‍රීඩා කරනවා මේ තනතිල්ල. ඉතින් පේස් එකෙත් විකට් ගන්නවා අපි දැක්ක. ඉතින් විකට් එක හොඳට අධ්‍යයනය කරලා ඒකට කන්ඩිෂන් වලට ඇඩ්ජස්ට් වෙලා සෙල්ලම් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ස්විං එකක් ගොඩක් තියෙනවා පේස් එකේ. ස්පින් එකේ ගොඩක් බෝලේ දඟ කැවෙනවා. ඉතින් ඒකට ඇඩ්ජස්ට් වෙලා සෙල්ලම් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.